ඔයාගේ හිතේ අදහසක් නැත්නම් රෑන්ක් එකක් දාන්න. එතකොට ඔයාට එන්නේ නැහැ රෑන්ක් එකක්. ඉතින් කොහොමද? ඉස්සල්ලා රෑන්ක් එකක් දාන්න හිතට අදහසක් ගන්න. ගහන්න පුළුවන්. මේක රෑන්ක් එකක් දාන්න පුළුවන්. අපි මොකද රෑන්ක් දාන හැම මිනිස්සෙම මිනිස්සු. අපි මිනිස්සු. මේ සියලු දෙනා මිනිස්සු. මේ හැමෝම කරන්නේ මිනිස්සු මේවා. ඒක විභාග වල ප්‍රතිඵල දානවා කියන එක කරන්න පුළුවන් දෙයක්. ඒවා කරන්න බැරි දේවල් නෙමෙයි. දැන් මේක පෙලක් යවුන් යාන්ත්‍රික විද්‍යාවෙන් හැලෙනවනේ. කම්බයින් මැස් වල නම් ත්‍රිකෝණමිතිය පටන් ගත්ත ගමන් ගොඩක් උන් හැලෙනවා. මෙච්චර කල් කරපුවා වැදගත් තමයි. හැබැයි දැන් ඒක ආපස්සට රවන්න බෑනේ. දෙක වෙනස් කරන්න බෑනේ. ඒ නිසා මෙතනින් එහාට කරන්නේ මොකද්ද කියන එක අද සහ මෙතනින් එහාට කරන්නේ මොකද්ද කියන එක විතරයි විභාගයට දැන් වැදගත් වෙන්නේ. අමාරුවෙන් ආරම්භ කරලා අමාරුවෙන් පවත්වාගෙන යන්න පුළුවන් නම් යම්කිසි කාල සීමාවක් වෙන ඕනම දෙයක අර දිනුම් කණුව ළඟා වෙන. ඒ නිසා වා පුළුවන් නම් හදන්න ෆැක්ටරියක් හදන්න බලන්න. දැන් මම දන්න අපේ අයියා කෙනෙක් යාළුවෙක් ඉන්නවා. එයා හදනවා මේ කොසු ඉදල් ප්ලාස්ටික් වලින්. දැන් ඉස්සර හැදුවේ දෙයක හොඳ වැඩක් නෙමෙයි ඒක. ඉස්සර හැදුවේ ඉරටු වරව මේ වෙන්නේ. එයා ප්ලාස්ටික් වලින් හදනවා පිටරට වලටත් යවනවා. එක්ස්පෝර්ට් උත් කරනවා. අන්න බිස්නස් ඈ. එක්ස්පෝර්ට් බිස්නස් එකක් කියන්නේ ලංකාවේ නිෂ්පාදනය කරලා පිටරට වලට යවනවා. මරු. ලේසි නෑ. ලේසි නෑ ඉතින් පටන් ගන්න පවත්වගෙන යන්න අමාරුයි. ඕනම දෙයක් ළමයි. ඔයාට හිතලා හිතුවට බෑ. ආරම්භ කරද්දි මාර කැපකිරීමක් කරන්න ඕනේ. ඊට පස්සේ ඒ දේ ආරම්භ කරාට බෑ. ගොඩක් උන්ට ආරම්භ කරන්න පුළුවන්. පවත්වාගෙන යන්නයි බැරි. ඒ නිසා ඔයාට හැකියාවක් තියෙනවනේ ආරම්භ කරන්න වගේම පවත්වාගෙන යන්න. අමාරුම පාර්ට් එක ඕක. එහෙම අමාරුවෙන් ආරම්භ කරලා අමාරුවෙන් පවත්වාගෙන යන්න පුළුවන් නම් යම්කිසි කාල සීමාවක් වෙන ඕනම දෙයක අර දිනුම් කණුව ළඟා වෙන. ඒ කියන්නේ මං කියන ඕනම දෙයක් ඈ. ඔයා ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන මොකක් හරි සිද්ධියක් වෙන්න පුළුවන්. අධ්‍යාපනයත් ඒ වගේ. දැන් මේක පෙලක් යවුන් යාන්ත්‍රික විද්‍යාවෙන් හැලෙනවනේ. මේක ආපු කාලේ යාන්ත්‍රික විද්‍යාව කරනවත් එකම ගොඩක් උන් හැලෙනවා. ඉවරෙන්න කලින්. කම්බයින් මැස් වල නම් ත්‍රිකෝණමිතිය පටන් ගත්ත ගමන් ගොඩක් උන් හැලෙනවා. ඒතකොට මේ මගදී හැලෙන්නේ උන්. හැබැයි එතනත් කට්ට කාගෙන ඉවසගෙන පෙලක් උන් ඉන්නවා. සමහර උන් හැලෙන්නේ විභාගේ ලඟ වෙලා. මේ විභාගයට මාස 3ක් තියදී විභාගේ අතාරනවා. අමු පිස්සු ඈ. යකෝ අතාරනවා නම් අතාරන්න ඕන ත්‍රිකෝණමිතිය. උන් හොඳයි. අපෙත් මේ යාළුවෙක් හිටියා ත්‍රිකෝණමිතියෙන් අතහැරියා. ඌ ගියා වෙන එකකට. මම මැස් වලට ආපු කාලේ මේ ඉතින් මම බය කරා ගොඩක් එවුන්. කියන්නේ අපේ එහෙම මැස් කරලා තිබුණේ අක්කා කෙනෙක් විතරයි. ඒතර මාව බය කරා ගොඩක් එවුන්. ඒ කියන්නේ මැස් වල මචං අමාරුයි කරගන්න බෑ. කොහොම කිව්වා. එතකොට මමත් හිතන් හිටියා හරි. ත්‍රිකෝණමිතිය අමාරුනොත් එනම් මාත් අයින් වෙනවා. මාත් එහෙම තීරණයක් ගත්තා ඈ. මේ යාළුවෝ බය කළා මාව. ත්‍රිකෝණමිතිය පටන් ගත්තා. ඉතින් හැම ගානම හදන්නත් බෑ. ඇත්තම කියන්න බෑ. දැන් හැම ගානම හදන්න බෑ. සමහර ගණන් හදන්න පුළුවන් සමහර ගණන් බැරි වෙනවා. ඉතින් බැරි වෙන ගණන් කියා දුන්නාට පස්සේ තේරෙනවා. හැබැයි පොඩි ප්‍රශ්නයක් ඒ දවස්වල තිබුණා ත්‍රිකෝණමිතියේ කොහොමද බම් මෙහෙම හිතන්නේ? දැන් කොහොමද ඔහොම LHS අරගෙන කොහොමද RHS අපි කොහොමද එහෙම හිතන්නේ? අන්න එහෙම පොඩි ප්‍රශ්නයක් තිබුණා. හැබැයි මේකේ ඉන්නකොට ටික ටික ගණන් හදනකොට අන්න අපටත් එහෙම හිතෙන්න පටන් ගත්තා. එතකොට තේරුණා මේක මැජික් කියන්නේ නෙමෙයි. මේක මේ ප්‍රැක්ටිස් එකේ වෙන දෙයක් කියලා. ඕනම දෙයක් එහෙමයි. දැන් මම ඊයේ කොල්ලෙක් අහනවා. ඊයේ මම ඔය බැජ් එකේ කොල්ලෙක් එක්ක මේ පොඩි ගමනක් ගියා. ඒ කොල්ලා මම එන අතර අහනවා මේ දැන් විභාගය ඉවරුණා විතරනේ. හරිද? රිසල්ට් ආවෙත් නැහැ නේ තාම. මම අහනවා මේ සර් දැන් ඉස්සරහට මේ ජීවිතයට මුණ දෙන්න පුළුවන් වේද සර් මට? ඒ කියන්නේ ඌ හිතනවලු දැන් මොකද මෙතනින් පස්සේ දැන් උට තේරෙන්නේ පොඩ තේරෙනවා දැන් උට විභාගය ඉවරයිනේ. උට තේරෙනවා දැන් පොඩ දැන් අම්මා තාත්තාගෙන් කාලා බිල හිටපු කාලේ ඉවරයි. දැන් පොඩ ඌ සමාජයට එනවා. දැන් ඌ රස්සාව කරලා හම්බ කරන තත්ත්වෙට එන්න ඕනි. බිස්නස් එකක් හරි කරන්න ඕනි. සර් මට මේකෙන් සර්වයිව් වෙන්න පුළුවන් වේද? දැන් ඌ ආසලු IT වලට. ඌ එක පැත්තක් ආසයි කියනවා IT වලට. ඊට පස්සේ මේ තාත්තාගේ ඔය ආభాෂයෙන් ඇවිල්ලා තියෙනවා මෙකැනිකල් වැඩ. ඒ කියන්නේ වාහන සම්බන්ධ මෙකැනිකල් වැඩ. ඉතින් ඌ අහනවා මයෙන් දැන් සර් මම මෙකැනිකල් පැත්ත තෝරගන්නද නැත්නම් IT පැත්ත තෝරගන්නද? මං ඇහුවා දැන් උඹේ තාත්තෙන් ආපු ආభాෂයේ පොඩ්ඩක් අමතක කරපන්කෝ. උඹ ආස මොකේටද? සර් මම නම් ආසාව තියෙන IT පැත්තට. ඉතින් මං කිව්වා ඒක තෝරගනින් එහෙනම්. මතක තියාගන්න තාත්තා කරන්නේ මොකද්ද ඒක පුතා කරනවා කියලා හරියන මගුලක් එහෙම කතාවක් නැහැ. සමහරවිට තාත්තා කරන එක පුතාට හරියන්න පුළුවන්. yaadෙන්න පුළුවන් ඒක හරි. මම පිළිගන්නවා. හැබැයි හැම එකකටම මෙහෙම වෙන්නේ නැහැ. තමන්ගේ ආසාව තියෙන වෙන පැත්තකින් නම් නිසක වශයෙන් මේ පැත්ත තෝරගන්න ඕනේ. මොකද තාත්තගෙන් පුතාට එන්න දේ සමහරවිට පුතා කාබාසිනිය කරලා දාන්නත් පුළුවන්. පුතාට yaadෙන්න නැති වෙන්නත් පුළුවන්. පුතාට හරියන්නත් පුළුවන්. ඕනම පැත්තක් වෙන්න පුළුවන්. හැබැයි තමන් ආස ඒකට නම් තාත්තගේ ජොබ් එකට නම් හරි ගමන්නේ ඒක තෝරගන්න ඕනේ. හැබැයි තමන් ආස ඒකට නෙමෙයි නම් තමන් ආස වෙන ෆීල්ඩ් එකකට නම් ඒක තෝරගන්න ඕනේ. ඉතින් මම කිව්වේ ඔබ ආස දේ තෝරගන්න. ඊට පස්සේ මූ කියනවා මෙහෙම. සර් මට දැන් මම දන්න තරමින් ඔය දැන් මගේ කම්පියුටරේ සමහර දේවල් උත් හදලා තියෙනවා. හරිද? ඒ කියන්නේ උට ඇඟින් යම්කිසි එකක් එනවා. දැන් මට බෑ මේව ළමයි. මගේ කම්පියුටරේ මොකක් හරි ප්‍රශ්නයක් ආවම මට හදාගන්න බෑ. මම දැන් කවුරු කිව්වොත් එහෙම ලෝකෙ ඔක්කොමලා කරන්න IT උඹත් IT කරපන් කියලා අපේ ගෙදරින් කිව්වොත් මම කරන්නේ නැහැ. මට IT බෑ. මම තේරුම් ගන්න ඕනේ මට පුළුවන් මොකද්ද මට බැරි මොකද්ද? මම මේ පැත්තට යන්න උත්සාහ කරන්නේ නැහැ. ඒතකොට දැන් උට මම දන්නවා ඒවා පුළුවන්. මොකක් හරි ඔය ටෙක්නිකල් ප්‍රශ්න හැම ආපුම උට පුළුවන්.
ඉතින් මූමයෙන් අහනවා සර් දැන් මේ මට මේ ටැලන්ට් එක හදා ගන්න පුළුවන්ද? මොකද ඉන්දියන් කාරයෝ ඉන්නවා IT වල වැඩ්ඩෝ. ඊට පස්සේ ඔය චීනයේ උන් ඉන්නවා IT වල වැඩ්ඩෝ. මූ අහනවා ඉතින් ඒ උන් එක්ක අපට හැප්පෙන්න පුළුවන් වේද සර්? මං කිව්වා උඹත් ටැලන්ටඩ් වෙයන්. උන් ටැලන්ට් නම් උන් මේ උපදින ටැලන්ට් එක අරන් ආවේ නෑනේ. උන් උපදින software company මේ හදාගෙන ආවද? නෑ උන් ඉපදිනකොට මේ laptop එක අතින් අරන් ආවේ නෑ. උන් මේකට ඇවිල්ලා දඟලලා ගේමක් ගහලා තමයි මේ කල්පනා කරලා හදාගත්තේ මේ උගේ කැරියර් එක. ඉතින් මම කිව්වා ඉතින් උඹත් එහෙනම් දක්ෂ වෙයන්. උඹත් ඉගෙන ගනින්. මචං මේ ඕනම වෘත්තියකට ආවට පස්සේ මතක තියාගන්න ඒ වෘත්තිය තුල මුල් කාලේ මාර අමාරුයි සර්වයිව් වෙන්න. ප්‍රශ්නයක් එනවා කොහොමද මේක කරන්නේ? ඒ ලෙවලුත් එහෙමයි. ඔයා ඒ ලෙවල ඉන්නකොට ඒ ලෙවල ගේම ගහගෙන යනකොට ඔයාලට තේරෙනවා මොන වගේ දේවල්ද කරන්න ඕනි. මොන වගේ දේවල් වලින්ද රිසල්ට් එක අප් කරගන්න පුළුවන්. අපිත් එක දේවල් කියනවා. ඔයාටත් දේවල් හිතෙනවා. සමහරවිට පළවෙනි පාර පළකවුන්ට වරදිනවා. වැරදුනම දෙවෙනි පාර උන් ඒ වැරදි හදා ගන්නවා. ඒ වැරදීම් වලින්. මං කියන්නේ ඔයාට වැරදෙන්න බෑ. ඔයාට වරදින්න කලින් වරදින්න තැන ටික මං කියලා තියෙනවා. ෆ්‍රෙෂ් එකේ. මේ නිසා මෙතන එකෙක්වත් සෙකන්ඩ් සයිල් ලියන්න බෑ. මේ මාස කීපේ හරියටම වැඩ කරොත් සෙකන්ඩ් සයි ලියන්න ඕනේ නැහැ. අද ගන්න ඉතුරු වෙන්නේ ලක්ෂ ගාණක් ඈ. සෙකන්ඩ් සයි පන්ති යනවා කියන්නේ ලක්ෂ ගාණක් තව යනවා. ඔයාලට ලක්ෂ ගාණක් මම ඉතුරු කරන්න හදන්නේ මේ. එකෙක්වත් සෙකන්ඩ් සයි ලියන්නේ නැහැ. හරි? ඔක්කොම ප්‍රශ්න එකේ අනිවාර්යෙන් යන්න ඕනේ. කරන්න පුළුවන්. මම කියන්නේ මම පාත් එක පෙන්නනවා මේ මාස කීපේ මම ඔයාලට වෙනම ප්ලෑන්ස් ටිකක් ගහලා මේ විෂයට පාත් එක පෙන්නනවා. අනිත් විෂය සම්බන්ධව උදව් ඉල්ලුවොත් මට පුළුවන් උදව් කරනවා. හරිද? මට පුළුවන් නම් උදව් කරනවා. මම මැස් සම්බන්ධව මට උදව් කරන්න පුළුවන්. ඒක හරි මම මැස් මේ කරේ බයෝ සම්බන්ධව උදව් කියලා මට කරන්න බෑ. මම දන්නේ නැහැ. දන්නේ දේවල් මම කරන්න යන්නේ නැහැ. හරිද? ඒ නිසා මම එකයි කියන්නේ මේක ගහන්න පුළුවන්. මේ ඉතුරු මාස කීපේ හොඳටම වැඩ කරොත් හරියටම වැඩ කරොත් රෑන්ක් පවා දාන්න පුළුවන් ඈ. රෑන්ක් පවා දාන්න පුළුවන්. ඔයා තීරණය කරන්න ඔයා මේක කරනවද නැද්ද කියලා. සියල්ල පැත්තකින් තියන්න මේක විතරක් කරන්න මේ මාස කීපේ. අතීතය අදාළ නැහැ. මෙච්චරල් ඔයා වැඩ කරාද නැද්ද? ප්‍රශ්නයක් නැහැ. මේ මාස කීපේ වැඩ කරන්න. එච්චරයි. ඒ නිසා අවසාන කාලේ කරන්න මොනවද කියන එක විතරයි විභාගයට වැදගත් වෙන්නේ. මෙච්චර කල් කරපුවා වැදගත් තමයි. හැබැයි දැන් ඒක ආපස්සට කරවන්න බෑනේ. දෙක වෙනස් කරන්න බෑනේ. ඒ නිසා මෙතනින් එහාට කරන්නේ මොකද්ද කියන එක අද සහ මෙතනින් එහාට කරන්නේ මොකද්ද කියන එක විතරයි විභාගයට දැන් වැදගත් වෙන්නේ. ඒ නිසා දැන් හරියට දුවන්න පටන් ගන්න. දැන් ඔයා තීරණය කරොත් මම මුලින්ම පටන් ගන්නවා කියලා. දෛශික වලින් වැඩේ පටන් ගන්න. මම පාඩම් ටික හදලා දෙන්නම් මේ පාඩම් ටික බලන්න මේ පිළිවෙලට කියලා. මම හදලා දෙන්නම්. අද මම යන්න කලින් ඉල්ල ගන්න. මෙන්න මේ පිළිවෙලට මේ පාඩම් ටික බලපන් කියලා මම හදලා දෙන්නම්. උඹ මේ පාඩම් ටික මං කියන පිළිවෙලට බලන්න ඕනේ. මං කියන දවස් වලට බලන්න ඕනේ. දවස් කණ්ඩ බෑ. ඒ කියන්නේ ඔයා එක පාඩම කරන් මාස 3ක් බලන්න බෑ. ඒ කියන විදිහට බලන්න ඕනේ. මං ගාව ඕනම පාඩමකට වීඩියෝස් තියෙනවා. බහුගේ වේ. ඒතර ඒවා කවර් කරන්න පුළුවන්. ඔයා මේ ප්ලෑන් එකට සූදානම් නම් වැඩේ කොට. නිසක වශයෙන්ම කොට. ඒක වැඩ කරන්න. එච්චරයි. වැඩ විතරක් කරන්න මේ මාස කීපේ වෙන මොකුත් කරන්න එපා. ඒක හොඳටම ඇති රෑන්ක් එකක් දාන්න පුළුවන්. මම ආයි කියනවා රෑන්ක් එකක් දාන්න පුළුවන්. රෑන්ක් හිතේ නැත්තම් රෑන්ක් හිත හදාගන්න. ඔයාගේ හිතේ රෑන්ක් එක ගැන අදහසක් නැත්තම් හදාගන්න රෑන්ක් එක ගැන අදහසක්. අදහසක් ඉස්සලා ගන්න. එහෙම අදහසක් ගත්තට පස්සේ ඒ අදහසට අනුව ක්‍රියා කරන්න පුළුවන් වෙනවා. ඔයාගේ හිතේ අදහසක් නැත්තම් රෑන්ක් එකක් දාන්න. එතකොට ඔයාට එන්නේ නැහැ රෑන්ක් එක. ඉතින් කොහොමද? ඉස්සලා රෑන්ක් එකක් දාන්න හිතට අදහසක් ගනින් ගහන්න පුළුවන්. මේක රෑන්ක් එකක් දාන්න පුළුවන්. අපි මොකද රෑන්ක් දාන හැම මිනිස්සෙම මිනිස්සු. අපිත් මිනිස්සු. මේ සියලු දෙනා මිනිස්සු. මේ හැමෝම කරන්නේ මිනිස්සු මේවා. ඒක විභාග වල ප්‍රතිඵල දානවා කියන එක කරන්න පුළුවන් දෙයක්. ඒවා කරන්න බැරි දේවල් නෙමෙයි. මං කියනවා ලෝකේ කරන්න බැරි දේවල් තියෙනවා. ඒක හරි. හැමදේම නෙමෙයි. නමුත් විභාග වල ප්‍රතිඵල දානවා කියන එක කරන්න පුළුවන්. වැඩ කරලා කරන්න පුළුවන් දෙයක්. ඒ නිසා වැඩ කරන්න. මේකේම ගහන්න පුළුවන්. මෙතනින් එහා අසකීපේ පුළුවන් තරම් පන්ති ඇවිල්ලා පන්ති වැඩේ වෙලම කරගන්න. ගෙදර ගිහලා කලින් පාඩම් මම ඒ දෙන ගයිඩන්ස් එක යටතේ කරගෙන යන්න. අනිවාර්යෙන් මේ ගේම් ගොඩ යනවා. ඒ නිසා අමාරු නෑ. කරන්න පුළුවන්. හැබැයි වාට වැඩ ටිකක් තියෙනවා. ගෙදර ගිහලා කරන්න වැඩ ටිකක් තියෙනවා.